එතකොට හිප් හොප් කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. හරිද? දැන් ඔයගොල්ලෝගේ අහුවොත් මම හිප් හොප් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලොන්ට එක එක දේවල් ඔයගොල්ලෝගේ ඔළුවේ ඇති මේ හිප් හොප් කියන්නේ මේකයි 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 කියලා. හිප් හොප් කියන නම හැදුන හැටි. එලිමන්ට්ස් නෙමෙයි මං අහන්නේ. එලිමන්ට්ස් වෙනයි නම වෙනයි. දැන් තමන් කරන දේ මේක කොහොමද හැදුනේ කියලා තේරුම් ගන්න ඉපෙ ඉස්සලම තමයි. තේරෙනවද? ඒතර තමයි ගමනක් තියෙන්නේ. එහෙම නැත්නම් කෙනෙක් අහනකොට කියන්න පුළුවන් දෙයක් තියෙන්නේ එතකොටයි. හිප් හොප් කියලා කියන්නේ හිප් හොප්නේ. හිප් හොප්. හරිද? හිප් හොප් නෙවෙයි හිප් හොප්. මම වර්ෂය කියන්නේ ඔයගොල්ලෝ වර්ෂය දන්නවනේ කොහොමද ඒවා කොහොමද ආවේ කියලා. හරි. ඒක දන්නවා. හරි. DJ Kool Herc, Sadwick Avenue, Back to School Jam කියන DJ පාටි එකෙන් තමයි එන්නේ. ওই ටික ඔයගොල්ලෝ දන්නවනේ. ඒක Google එකේ බැලුවත් ඒක ඔයගොල්ලොන්ට හොයාගන්න පුළුවන්. right. hip hop කියන නම හැදුනේ කීෆ් කවුබෝයි කියලා කෙනෙක් ඉන්නවා. කීෆ් කවුබෝයි. හරිද? මතක තියාගන්න කීෆ්. කීෆා කියන එක මතක තියාගන්න. දැන් අපේ ලංකාවේ රැපර්ස්ලා කීප දෙනෙක් ඔය නම් එහෙම තියෙනවනේ කීෆ් කීෆා එහෙම කියලා. කීෆ් කවුබෝයි කියන කෙනා තමයි ඔය හිප් හොප් කියන වචනේ ගෙනාවේ. කොහොමද දන්නවද? එයා හමුදාවේ ඉන්න කෙනෙක්. හරිද? ඉතින් එයාගේ යාළුවව නැති වෙච්ච යාළුවව සිහි කරන්න තමයි ඒගොල්ලෝ අර පෙරඩ් කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ යද්දී හයියෙන් කෑ ගහලා එයාගේ ළඟ ඉන්න යාළුවා කෙවින් කියන එයාගේ එහා පැත්තේ ඉන්න යාළුවොත් එක්ක එකතු වෙලා නැති වෙච්ච යාළුවා සිහි කිරීම පිණිස හිප් හොප් කියන වචනේ කියනවා. ඉතින් ඕක තමයි කීෆ් කවුබෝයි කෙවින් එක්ක එකතු වෙලා ඔය හිප් හොප් කියන වචනය එදා මේ ලෝකෙට අරන් ආවේ. ඒ දෙන්න මේ පෙරඩ් එකේ යද්දි ඔය වචනෙන් තමයි ආවේ. ඉතින් එයාගේ පරණ යාළුවා මතක් වෙන්න තමයි ඕක ඒගොල්ලෝ කිව්වේ. ඉතින් මෑත කාලේදී සින්දු වලින් ඕක සංස්කෘතික වශයෙන් ගොඩ නැගෙනකොට ආවා. එතකොට ඒකේ පළවෙනි ඔය හිප් හොප් කියන දේ සංස්කෘතික වශයෙන් එහෙම නැත්නම් සමාජයට එන්නේ Sugar Hill Gang කියලා. කියනවා Rappers Delight කියලා රැප් ගෲප් එකක් ඉන්නවා. හරිද? ඒගොල්ලෝ තමයි මේ හිප් හොප් කියන දේ එක්ස්පෑන්ඩ් වෙලා ඒ කියන්නේ සමාජීය වශයෙන් ඕක එළියට එන්නේ. එතකොට අරගොල්ලෝ ඒ වචනය එළියට අරන් ආවා. ඒක දැන් අපි මේ 2026 යන්නේ. ඉතින් මේ වෙනකන් ඔය දැන් තියෙන්න එපා. දැන් මේ වචනය ගොඩ නැගුණා නම් දේවල් ටිකක් තියෙන්න එපා යෝකට කියන දේ පෙන්වන්න තමයි ඔය DJing, MC, breaking තේරෙනවද? graffiti එතෙන්ට ආවේ. අන්න ඔය හතර තමයි අර hip hop කියන දේ නියෝජනය වෙන්නේ. ඊට වඩා තව කීපයක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔය හතර තමයි. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ hip hop කියන නම ගෙනාවේ කීෆ් කවුබෝයි කෙවින් එක්ක එකතු වෙලා හමුදාවේ පෙරඩ් එකේ යද්දි තමයි පරණ යාළුවෝ මතක් වීම තමයි අර හිප් හොප් කිය එකා කෑ ගහලා කිව්වේ. එතකොට ඕකට එකතු වෙනවා ග්‍රැෆිටි MC කියලා කියන රැප් MC රැප් දෙක වෙනස්. නමුත් අපි සාමාන්‍ය වශයෙන් රැප් කියලා කියමු. ග්‍රැෆිටි රැප් breaking DJing disc joke තමයි disc joke short form DJ. පැහැදිලිද? right. එතකොට MC master of ceremony. එතකොට graffiti තියෙන්නේ එක තැන්වල මේවා කරනවා. එතකොට breaking ඒ කියන්නේ B-boy-මත් නෙමෙයි. B-boy කියලා කියන්නේ breaking වලින් ඒක අදහස් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ මේවත් break. තේරෙනවද? මේවත් break. හරිද? අර 1970 ගණන් 80 ගණන් වල ඔය වගේ flow එකකට මේ වගේ පාරක් දාලා ඊට පස්සේ top rock එකක් දාලා ඒවා ටිකක් කරපුවාම ඒ breaking. තේරෙනවද? flow එකට ඇවිල්ලා වැඩ කැල්ලක් දැම්මහම ඒක breaking. තේරෙනවද? සමාජයේ එක කියන්නේ breaking කියලා. ඉතින් ඔය හතර තමයි එකතු වෙලා hip hop කියන දේ හැදෙන්නේ. දැන් ඔයාලට තේරුණානේ මොකද්ද මම කිව්වේ කියලා? පැහැදිලිද? ඔන්න ඕක තමයි hip hop කියලා කියන්නේ. දැන් ඔය වගේ ලොකු විස්තරයක් ඇත්තටම Google එකකින් ඕගොල්ලන්ට ගිහලා බලා ගන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? අපේ pioneersලා OGsලාගෙන් අපි ඒ ගත්ත ආభాෂය සහ පරණ අපේ ඉන්න teachersලාගෙන් අපි තමයි ඕක තේරුම් අරන් ඉන්නේ. ඉතින් තිලංක රත්නායක මෙතන ඉන්නේ ඔය හැමදේම දැනගෙන සහ ඔය දේවල් ඔස්සේ ගිහිල්ලා ඒ හින්දා තමයි hip hop හරියට තේරුම් අරගෙන මෙතන ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ අද මේ ප්‍රොජෙක්ට් එකේ දවසක මේ අපි කරන දේවල් ඕගොල්ලෝ කරන්න ඕනේ.